තමන් අතින් වෙලා තියෙන අකුසලයන්ට විරුද්ධ කුසල් කරන්න. සත්තු මරවන සත්තු බේරගන්න. හොරකම් කරා නම් දන් දෙන්න. කාමී වරදව හැසිරලා තියෙනවා නම් ඒකේ බරදෙන් මුදෙන්න. බොරු කියන සත්‍යවාදී වෙන්න. සුරාපානය කරන එකෙන් මිදෙන්න. ඥාන සංප්‍රයුක්ත කුසල් කරන්න. බණ අහන්න. බණ පොතපත කියන්න. භාවනා කරන්න. ඊර්ෂ්‍යා කරලා තියනවා නම් හිතලා තියනවා නම් ඒක මුදිතාව දිනු කරන්න. ද්වේෂ කරනවා නම් මෛත්‍රිය වඩන්න. තමන් අතින් අකුසල් වලා තියනවා සිහි කර පසු මේ හිත දුර්වල කරගන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒවා සිහි කරනකොට සිහි කරන්නට ඕනේ. මං අතින් මේවා වෙලා තිනවා. එහෙනම් මං කරන්නට ඕනේ ඊට විරුද්ධ. ඒක හොඳ පසුතැවීමක් ලෙස නෙමෙයි අපි අභියෝගයක් ලෙස ගන්නට ඕනේ ජීවිතේ. මේවා වෙලා තියෙනවා. මම දැන් ඒවා දුරු කරගන්නට ඕනේ. ඊට වඩා හොඳ දේවල් කරන්නට ඕනේ. සතුටින් ඒක කරන්නට ඕනේ. ඒ චැලෙන්ජ් එක. විදර්ශනායෙන් වඩලා හුරු නම් ඒ වෙලාවේ තිබිච්ච නාම රූප ධර්ම විදර්ශනා කරන්නට ඕනේ. ඒකනේ කිව්වේ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා කියන එක තේරවාදී විස්තර කරන්නේ අතීතයේ කරපු කර්මයෝ කුසල කර්මයන් බලා කුසල කර්ම ඒවා නාම රූප වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරන්න. ඉතින් මහා දැවැන්ත කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්.